හැමෝවම ආදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. අද මම පළතුරු වලට ජෙලි මිශ්‍ර කරලා රසවත් ඩෙසර්ට් එකක් හදා ගන්නයි යන්නේ. එහෙනම් බලමු මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මේ තියෙන්නේ අවශ්‍ය දේවල් ටික. මුලින්ම පළතුරු ටික සෝදලා පිරිසිදු කරලා අවශ්‍ය ප්‍රමාණයට අරගන්නවා. ඊළඟට භාජනයකට උණු වතුර මිලිලීටර් 150ක් විතර එකතු කරලා ජෙලි ටික දිය කර ගන්න ඕන. මේ විදියට ජෙලි පැකට් එක එකතු කරලා හොඳින් දිය කර ගන්නවා. ජෙලි පැකට් එක දිය කරලා පැත්තකින් තියා ගන්නවා. මේ තියෙන්නේ අපි ලෑස්ති කරගත්ත පළතුරු ටික. ඊළඟට ටිකක් ලොකු භාජනයක් අරගෙන මුලින්ම මේ එකතු කරගන්නේ මම කෙසෙල්. ඊළඟට මෙලෝනේ. මේකට අපිට කැමති පළතුරු වර්ගයක් අරගන්න පුළුවන්. අපේ ලංකාවේ තියෙන අඹ, අන්නාසි වගේ දේවල් ගොඩක් හොඳයි. පෙස්කා, දොඩම් කැමති පළතුරක් කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ කිවි. ඊළඟට ඇට ඉවත් කරලා පොඩියට කපාගත්ත මිදි. මේ තියෙන්නේ පොඩියට කපාගත්ත ඇපල්. ඊළඟට දෙලොම් ඇට එකතු කරගන්නවා. මේ තියෙන්නේ පොඩියට කපාගත්ත බ්ලැක්බෙරි. මම ඒක පැත්තකින් තියා ගන්නවා. ඊළඟට මේ පළතුරු ටික සේරම හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊළඟට අපි දිය කරගත්ත ජෙලටින් ටිකත් එකතු කරලා ආයෙත් හොඳට මිශ්‍ර කරගන්න ඕන. දැන් මේක හරි. ඊළඟට සුදුසු භාජනයක් අරගෙන අපි අර කලින් අරන් තියාගත්ත බ්ලැක්බෙරි ටික අඩියට දමා ගන්නවා. ඊළඟට ජෙලටින් එකතු කරගත්ත පළතුරු මිශ්‍රණය මේ විදියට අපේ භාජනයට දමා ගන්න ඕන. ඊට පස්සේ හොඳින් තුනී කරගන්නවා. දැන් මේ වගේ වහලා ෆ්‍රිජ් එකේ පැය දෙකක් විතර තියාගන්න ඕන. මේ තියෙන්නේ හරියටම පැය දෙකකට පස්සේ. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. Life Unlimited with the YouTube නාලිකාව subscribe කරන්න අමතක කරන්න එපා. මේ තියෙන්නේ අපේ පළතුරු ජෙලි මිශ්‍ර රසවත් ඩෙසර්ට් එක. ඔයාලත් හදලා බලන්න. ගොඩාක් රසයි. දැන් ඉතින් කෑල්ලක් කපලා රස බලන්නයි තියෙන්නේ. ඇත්තටම ගොඩාක් රසට තිබුණා. පුළුවන් නම් ඔයාලත් හදලා බලන්න. මේ වීඩියෝ එක නැරඹුව ඔයාලා හැමෝටම ස්තුතියි. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න.